සාදරයෙන් පිළිගන්නවා ලව ඔයාලා මේක තුලා ඉන්නේ ඩෙල්ලන් ටෙක්ලබ් YouTube channel එකත් එක්ක. මම ඉස්සෙල්ලාම වීඩියෝ එකට යන්න කලින් චුට්ටක් අපිට තියෙන ලෙඩ රෝග ඒ වගේම තමයි අපිට මෙන්න මේ වගේ සෞඛ්‍ය ප්‍රතිලාභ සෙට් එකක් තිබ්බොතින් අපි හරිම කැමතියි. මොකද ඒකට හේතුව තමයි අපි හැමෝම මිනිස්සු විදිහට කැමති නිරෝගිමත්ව ජීවත් වෙන්න. ඒකනේ පළවෙනි කාරණේ. අපි කතා කරමු මුලින්ම මේ වගේ සෞඛ්‍ය ප්‍රතිලාභ ටිකක් ඔයාට ගන්න මොකද්ද අපි කරන්න ඕනේ කියලා. ඔයාට වීඩියෝ එකේ thumbnail එකකින් සමහර විට පොඩි අයිඩියා එකක් එන්නේ නැති. හැබැයි මම මෙතනදී ඉල්ලීමක් කරනවා වීඩියෝ එක අවසන් වෙනකන් චුට්ටක් බලන්න මේ වීඩියෝ එක. ඒ වගේම අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එක ක්ලික් කරලා bell icon එක ඔබන්න අමතක කරන්නත් එපා. ඒ වගේම මේ වීඩියෝ එක වාගේ යාළුවන්ට හැමෝටම share කරන්න. මොකද ජීවිතයකට අපි සෞඛ්‍යමත්ව ඉන්නවා කියන එක ලොකුම අපි ලබන ජයග්‍රහණයක්. අපි කතා කරමු මේ වගේ සෞඛ්‍ය ප්‍රතිලාභ ඔයාට ගන්න ඕනේද කියලා. ශරීරයේ විෂ හරණය කරගන්න වගේම වකුගඩු රෝග වළක්වමින් වකුගඩු ආරක්ෂා කරගන්න, ශරීරයේ සීනි මට්ටම් පාලනය කරගන්න, ඒ වගේම ශරීරයේ ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ නම්ව ගන්න, මුත්‍රා ආසාදන වළක්ව ගන්න, රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරගන්න, ඒ වගේම කොලෙස්ටරෝල් හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා කොලෙස්ටරෝල්. ඉතින් අපිට මෙන්න මේ කොලෙස්ටරෝල් පාලනය කරගන්න, අධිරුධිර පීඩනය පාලනය කරගන්න, ඒ වගේම ශරීර ශක්තිය වර්ධනය කරගන්න, මතක ශක්තිය වැඩි කරගන්න, වගේම ආතරයිටිස් රෝගයෙන් පෙළෙන සියලුම ජනතාවට මේක සුවපත් කරගන්න එක ඒගොල්ලන්ගේ අභිප්‍රායයක්. ඒ වගේම මොළේ ස්නායු වර්ධනය කරගන්න එක, ગેස්ට්‍රයිටිස් සුවපත් කරගන්න එක. ඒ වගේ සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබා ගන්න ඔයා මොකද්ද කරන්න ඕන? කරන්න තියෙන්නේ පොඩි දෙයක්. හැබැයි ඔයාට පොඩි මුදලක් වැය කරන්න වෙනවා මේ ටික ලබා ගන්න. අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවනේ තේ පානය කරන්න. හවසට හැමෝම එක්ක එකතු වෙලා අපි හරිම කැමතියි තේ පානය කරන්න. ඉතින් මේ තේ පානය පොඩ්ඩක් පෝෂදායී සහ රසවත් ඖෂධීය පානයක් වුණා නම් ඇත්තටම හොඳයි නේද? ඉතින් ඔයාලා දන්නවා ඉඟිණි යට කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඉඟිණි යට ඇයි අපි පාවිච්චි කරන්නේ? පැරණි ඉඳලා පාවිච්චි කරලා තියෙනවා මේ ජල පවිත්‍රකාරකයක් විදිහට. ඉතින් පෙරදිග වෛද්‍ය ක්‍රමවල විෂ හරණය කරන්න, ඒ වගේම රෝග සුව කරන්න පාවිච්චි කරපු දිව්‍යමය ඖෂධයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ඉගිනි සාරය සහ කෝපි එකට මුස්සු කරලා නිපදවලා තියෙන ඉතා රසවත් පානයක් ඇපෙක් සෞරා කියන ආයතනය විසින් හඳුන්වලා දෙනවා ඉඟිනි මිල්ක් එක. ඉතින් විෂ රසායනික කිසිම දෙයක් අඩංගු නැති හොඳම දේශීය පානයක් විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙයාලා පාවිච්චි කරලා තියෙන අමුද්‍රව්‍ය තමයි ඉඟිනි වියලි කුඩු, වියලි කෝපි කුඩු, මේදය රහිත කිරිපිටි සහ සීනි. ඉතින් මේක කොහොමද අපි සාදාගන්නේ? ඉඟිනි තේ හැඳි එකක්, නිවාගත් වතුර කෝප්ප 4න් 3න් එකක් සමග මිශ්‍ර කරන්න. ඉන්පසු සියල්ල දියවනතුරු හොඳින් කලවම් කරන්න. ඉතින් මේ ආකාරයෙන් ඔයාට මේ ඉඟිනි කිරිපිටි එක හදාගන්න පුළුවන්. ඉතින් මේ ඉඟිනි මිල්ක් එක තමයි ඔයාට මේ රූප රාමු වලින් දිස් වෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් කිසිම විදිහකට මග අරින්න එපා. ඉතින් දැන් ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඉඟිනි කිරි එක ගොඩක් ගණන්ද මිල අධිකද කියන ප්‍රශ්නේ. ඒකට ග්‍රෑම් 340, ඒ කියන්නේ අඬු කෝප්ප 60ක් හදන්න පුළුවන් කිරිපිටි එක ගන්න පුළුවන් ඔයාට 2950කට.
ඉතින් කෝප්ප 60ක් කියන ලොකු ප්‍රමාණයක්. ඉතින් 2950 ලොකු මුදලක් ලෙස දකින්න එපා. මොකද ඔයාට මේකේ ලෙඩ රෝග විශාල ප්‍රමාණයක් අවම කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබත් සෞඛ්‍යමත් දිවියක් ගත කරන්න විස රසායනික දේවල් වලින් ඈත් වෙලා ඉතින් ඔබත් අදම මේ වගේ ඉගිනි කිරිපිටි එකක් ඇපෙක්ස් සෞරා ආයතනයෙන් නිෂ්පාදනය කරන කිරිපිටි එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ගන්න ඔයා බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ මම මේ කියන නම්බර් එකට පොඩි WhatsApp message එකක් දාන්න. ඔයාගේ නමයි ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර් එකයි. ඉතින් ඔයාට ගෙදරටම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඩිලිවරි ගාස්තු රුපියල් 350ක් ඔයාට අය වෙනවා. එච්චරයි, වෙනම කිසිම සැඟවුණු ගාස්තුවක් නැහැ. ඉතින් 075යි 409යි 34යි 40 කියන WhatsApp අංකයට පොඩි පණිවිඩයක් දාන්න. ඔබට මේ ඉගිනි කිරි එක ලබා ගැනීමේ හැකියාව. ඉතින් මේ වීඩියෝ එක හොඳ වෙනවා යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.